සුබ දවසක් වේවා හැමෝටම. මම අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ පසුගිය අවුරුදු කිහිපයක් තුළ නිරන්තරයෙන්ම ඔයාලගේ දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ආපු ප්‍රශ්න දෙකක් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ දෙක නිතර පුතේ පේපර් එකේ අහනවා. ඒ නිසා මට හිතුණා 2026 A level exam එක කරන දරුවන්ට දැම්ම ඉඳලම මේ වගේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මට පුළුවන් වෙලාවට මේ වගේ ඔයාලට වීඩියෝ ඔස්සේ සාකච්ඡා කරන්න. ඉතින් මගේ පළවෙනි ප්‍රශ්නය තමයි පුතේ ආණ්ඩුවේ ස්වභාවය. මේව සාමාන්‍යයෙන් කෙටි සටහන් ලියන්න වගේ තමයි එන්නේ ගොඩක් වෙලාවට. නැත්තම් මාතෘකා 3ක් විතර දීලා දෙකක් ගැන සාකච්ඡා කරන්න කියලා එනවා වෙලාවකට. කොහොම නමුත් ඔයාලා මේ දෙක ගැන අවධානය යොමු කරන්න. මේක ඉතින් විතර එන ප්‍රශ්නයක් 2026 දරුවන්ට එන්න පුළුවන්. 2026 2027 දරුවන්ට උන ගොඩක් වැදගත් වෙයි. ඉතින් පුතේ මෙතනදී ආණ්ඩුවේ ස්වභාවය ගැන සාකච්ඡා කරන්න කලින් මෙහිම ප්‍රශ්නයක් ආවම ඔයාලා මුලින්ම පුතේ ආණ්ඩුව කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න ඕනේ. ඉතින් පුතේ ආණ්ඩුව කියලා කියන්නේ රාජ්‍යයේ අරමුණු ජනතාව අතරට ගෙන යන මෙවලමට. නැත්තම් රාජ්‍යයේ සේවකයාට තමයි පුතේ අපි ආණ්ඩුව කියලා කියන්නේ. ඒ වගේම ආණ්ඩුවක් ගත්තම ආණ්ඩුව ප්‍රධාන කොටස් 3කින් සමන්විත වෙනවා. ඒක ඔයාලා දන්නවා. ව්‍යවස්ථාදායකය, ඒ වගේම පුතේ විධායකය, ඒ වගේම අධිකරණය. මෙන්න මේ කියන කොටස් තුනෙන් ආණ්ඩුවක් සමන්විත වෙනවා. ඒ වගේම පුතේ විවිධ රටවල් වල විවිධ ආණ්ඩු තමයි තියෙන්නේ. මිශ්‍ර විධායක ආණ්ඩුවක් තියෙන්න පුළුවන්, තවත් රටක රාජාණ්ඩුවක් තියෙන්න පුළුවන්, කැබිනට් ක්‍රමයක් තියෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට පුතේ විවිධ ආණ්ඩු තමයි ලෝකේ දක්නට ලැබෙන්නේ. ඒ වගේම පුතේ මෙන්න මේ විදිහට ආණ්ඩුව ගැන ඔයාලා තව කරුණු දාලා විස්තර කරන්න. ඒ වගේම ආණ්ඩුව ගැන තව කියනවා නම් පුතේ රාජ්‍යයක් සම්පූර්ණ වෙන්න අත්‍යවශ්‍ය එක කොන්දේසියක් තමයි ආණ්ඩුවක් තිබීම. ඒක ගැනත් ඔයාලට මෙතනදී සඳහන් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලා ආණ්ඩුව පිළිබඳව පුතේ පළවෙනි ඡේදයෙන් විස්තර කරගෙන යන්න. මීට වඩා කරුණු දාන්න. මම මේ ඔයාලට මේකට පිළිතුරක් ගොඩනගවන හැටි තමයි මේ කියලා දෙන්නේ. ගොඩක් දරුවන්ට අවබෝධයක් නැහැ. පිළිතුරක් ගොඩනගවන්නේ කොහොමද කියලා. තාමත් ඔය 2026 A level exam එක ලියන දරුවෝන්ගෙන් WhatsApp එකට මැසේජ් එනවා, YouTube එකෙන් වීඩියෝ බලලා එක එක ප්‍රශ්න යොමු කරනවා. ඉතින් මට තේරෙන විදිහට ගොඩක් දරුවෝ ඉන්නවා පුතේ පිළිතුරක් ගොඩනංවන ආකාරය පිළිබඳව අවබෝධයක් නැති. ඒ වගේම පාස් පේපර්ස් වත් නැති දරුවෝ ඉන්නවා. මට WhatsApp එකට ලැබෙන මැසේජ් වලින් තමයි මම මේ ටික තේරුම් ගත්තේ. ඉතින් එයාලා දන්නේවත් නැතුව ඉතින් මේ වගේ ප්‍රශ්න තමයි පේපර්ස් වලට අහන්නේ කියලාවත්. ඉතින් අනිවාර්යයෙන්ම පුතේ මේ කියන කරුණු මතක තියාගෙන ඔයාලා මේ වීඩියෝ එක නරඹලා ඊට පස්සේ තනියම මේ ප්‍රශ්න වලට උත්තරය ගොඩනගන්න බලන්න. ඒක ඔයාලට විභාගෙට ලොකු අත්දැකීමක් වේවි. දැන් ඔයාලට තව තියෙන්නේ අවුරුද්දක්වත් නැහැනේ 2026 අයට අගෝස්තු මාසේ එක්සෑම් එක තියෙනවා. රජයෙන් නිවේදනය කළා තියෙන නිසා ඔයාලා පුතේ දැම්ම ඉඳලම මහන්සි වෙන්න. හරි. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕන මේ වගේ දිගටම වැදගත් වීඩියෝ නරඹන්න නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් ගෙනවා. ඒ වගේම ඔයාලට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ඒ වගේ වැඩපිළිවෙළක් තියෙනවා මගේ. 2025 A level exam එක කරන දරුවන්ටත් මම මේ වගේ දේවල් කරා. ඔයාලටත් කරනවා. channel එක ඒ නිසා subscribe කරලා තියන් ඉන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න channel එක share කරන්න. හරි. අපි මේකේ ඉතුරු කොටස දැන් පුතේ කතා කරමු. ඉතින් මේ විදිහට ආණ්ඩුව ගැන කතා කරනවා. ඊට පස්සේ පුතේ ඊළඟ ඡේදයෙන් ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳව අපි ලියන්න ගන්නවා. ඉතින් අපි කතා කරමු ආණ්ඩුවේ ස්වභාවය මොන වගේද කියලා.
පුතේ ආණ්ඩුවේ ස්වභාවය ගැන සාකච්ඡා කරනකොට ඔයාලා දන්නවා රාජ්‍යයට සුවිශේෂී බලයක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා පුතේ ස්වාධිපති බලය කියලා. මෙන්න මේ රාජ්‍ය සතු පුතේ ස්වාධිපති බලය නිල කාලය තුල පැවරෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුවට තමයි නිල කාලය තුල පැවරෙන්නේ. ඉතින් පුතේ ආණ්ඩුව අනෙක් සමාජ සංවිධාන වලට වඩා බලවත් වෙනවා. ඒ විදිහට නිල කාලය තුල පැවරෙන ස්වාධිපති බලය උපයෝගී කරගෙන යාලට පුළුවන් වෙනවා පුතේ පුරවැසියන්ගේ ජීවිතය හා මරණය අතර තීරණ ගැනීමට පවා. පුරවැසියන් කෙරෙහි විවිධ නීති පැනවීමටත් ආණ්ඩුවට හැකි වෙනවා. මෙන්න මේ කරුණු ටික තමයි පුතේ ආණ්ඩුවේ ස්වභාවය කියන එකට ඔබ විස්තර කරන්න ඕන. මීට වඩා දාන්න මොකද පනවන්නේ එහෙම විස්තර කරලා ලියන්න තමයි මම මේ ඔයාලට අදහසක් ගන්න තමයි මේ විදිහට ඔයාලට කිව්වේ. ඔන්න මුලින් ආණ්ඩුව පිළිබඳ විස්තරයක් කරා. ඊළඟ ඡේදයේ ඉඳලා තමයි පුතේ ආණ්ඩුවේ ස්වභාවය ගැන කිව්ව කරුණු ඔයාලා විස්තර කරමින් ලියන්න ඕන. ඔන්න එතකොට ඒ ප්‍රශ්නෙට පුතේ උත්තර ලියන්නේ ඒ විදිහට මේ වීඩියෝ එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා මේක ලියලා බලන්න. හරි, දැන් අපි යමු පුතේ අපේ දෙවෙනි ප්‍රශ්නෙට. මම අද ඔයාලට සාකච්ඡා කරන දෙවෙනි ප්‍රශ්නය තමයි ආණ්ඩුවේ කාර්යයන්. මේක ඔයාලා සමහරක් අය දන්නව ඇති, ඒ වගේම සමහරක් අය නොදන්න අයත් ඇති. ඒ නිසා දන්න නොදන්න හැමෝම මේ ප්‍රශ්නයක් පුතේ බලා ගන්න. දෙවෙනි එක තමයි පුතේ ආණ්ඩුවේ කාර්යයන්. ඉතින් මෙතනදිත් පුතේ ඔයාලා ආණ්ඩුව ගැන කෙටි හැඳින්වීමක් කරන්න ඕන. දැන් ආණ්ඩුව කියන්නේ මොකක්ද කියලා මම ඉස්සෙල්ලා කියලා දුන්නනේ. රාජ්‍යයේ අරමුණු ජනතාව අතරට ගෙන යන මෙවලමට තමයි පුතේ අපි කියන්නේ ආණ්ඩුව කියලා නේද? ඉතින් මේ ආණ්ඩුව ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය කියලා. එහෙනම් මම දැන් ඉස්සෙල්ලා කියලා දුන්නනේ. ඒ වගේම විවිධ රටවල් වල විවිධ ආණ්ඩු ක්‍රම තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට ආණ්ඩුව ගැන ඔයාලා මෙතනදී විස්තර කරන්න ඕන. ඊට පස්සේ තමයි පුතේ අපි ආණ්ඩුවේ කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. ආණ්ඩුවේ කාර්යයන් ගත්තම පුතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි කොටස තමයි පුතේ අභ්‍යන්තර කාර්යයන්. මම ලියන විදිය ඔයාලට අමුතු ඇති. මම පොඩ්ඩක් අමුතු විදියට ලියන්නේ. ඉස්සර මම එක්සෑම් එහෙම ලියද්දි ඔය හෝල් වලට දාන ටීචර්ස්ලා එහෙම ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා මම ලියන විදිය. ඒ වගේම පුතේ දෙවෙනි කොටස තමයි බාහිර කාර්යයන්. මෙන්න මේ කාර්යයන් දෙකකට පුතේ ආණ්ඩුවේ කාර්යභාරය වර්ග වෙනවා. මෙන්න මේ වගේ කොටස් දෙකකට ආණ්ඩුවේ කාර්යභාරයන් වර්ග වෙනවා. අපි දැන් මුලින්ම බලමු පුතේ අභ්‍යන්තර කාර්යයන් මොනවද කියලා. පළවෙනි අභ්‍යන්තර කාර්ය තමයි පුතේ සමාජ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම. ඒ කියන්නේ පුතේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වගේ දේවල්. මම මෙතන කෙටියෙන් ලියන්නම්. ඔයාලා සටහන් කරගන්න. මේ අර්ථය එක සමාජ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම. මම මෙහෙම කෙටියෙන් ලියනවා සමාජ ස්ථාවරභාවය සුරකීම කියලා. ඔයාලා සටහන් කරගන්න පුතේ. මේ මොහොතේ ෂෝට් නෝට් එකක් විදිහට වගේ සටහන් කරගෙන පස්සේ උත්තර ලියන්න. ඊළඟට පුතේ දෙවනි කාර්යභාරය තමයි දෙවනි එක ආර්ථිකය කළමනාකරණය කිරීම. ආර්ථිකය තුල වැදගත් වන අංශ පාලනය කිරීම, යටිතල පහසුකම් වර්ධනය කිරීම වගේ දේවල් තමයි පුතේ ඒ යටතට එන්නේ. දෙවනි එක පුතේ ආර්ථිකය කළමනාකරණය.
එක තමයි පුතේ සමාජ සුබ සාධන කාර්යයන්. ඒ අර්ථට පුතේ වියපත් පුජ්‍යලීන්, ආබාධිතයන්, රණවිරුවන් මේ වගේ අය ආරක්ෂා කරන්න වැඩ පිළිවෙල සකස් කිරීම වගේ දේවල් තමයි පුතේ අයිති වෙන්නේ. ඊට අමතරව ද්‍රව්‍ය පාලනය කිරීම වගේ දේවලුත් අයත් වෙනවා. අපි ඒකත් ලියමුකෝ. තුන්වෙනි එක සමාජ සුබ සාධනය. පුතේ ඊළඟ කාර්යය තමයි අයිතිවාසිකම් ආරක්ෂා කරන එක. ඉතින් මේක ගත්තම පුරවැසියට තියෙනවා, දේශපාලන අයිතිවාසිකම් තියෙනවා, ආර්ථික අයිතිවාසිකම් තියෙනවා, සිවිල් අයිතිවාසිකම් තියෙනවා. මෙන්න මේ වගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් පුතේ ආණ්ඩුවේ අභ්‍යන්තර කාර්යයක් වෙනවා. මම මෙතනින් ලියන්නම් අයිතිවාසිකම් කියලා විතරක්. ඔයාලා මේවා විස්තර කරන්න පුතේ. මම අයිතිවාසිකම් ගැන එහෙම වීඩියෝ පවා දාලා තිනවා channel එකේ. channel එකේ වීඩියෝස් මම හිතන්නේ 111ක් තියෙනවා. ඒ ටික ඔක්කොම බලන්න. එකක්වත් මගේ ක්ලාස් ප්‍රොමෝට් කරන්න ඒව නෙවෙයි. ඔයාලා එක බලන්න. මේ ඔයාලට වැදගත් පාඩම් තමයි තියෙන්නේ. පුතේ තව කාර්යයක් විදිහට පරිසර කළමනාකරණය දක්වන්න පුළුවන්. එතෙන්ට ගන්න පුළුවන් ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම, පරිසර දූෂණය වැළැක්වීම, ඔන්න ඔය වගේ දේවල් තමයි පුතේ ඒ යටතට එන්නේ. හරි. ඔන්න මේව තමයි පුතේ අභ්‍යන්තර කාර්යයන් වෙන්නේ. ඉතින් දැන් අපි අවධානය යොමු කරමු බාහිර කාර්යභාරයන්ට. ආණ්ඩුවක ප්‍රධාන බාහිර කාර්යභාරය මොකක්ද කියලා ඔයාලා දන්නවද? ඒ තමයි පුතේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කිරීම. ඉතින් එතකොට පුතේ ජාතික අභිලාෂ, ජාතික ආරක්ෂාව කියන දේවල් වලට ගැලපෙන පරිදි තමයි පුතේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කරන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට පුතේ ආණ්ඩුවේ කාර්යභාරයන් ඔයාලට විස්තර කරන්න පුළුවන්. අවසන් වශයෙන් නිගමනයක් දාලා මේක අවසන් කරන්න. මෙන්න මේ වගේ නිගමනයක් මෙතනදී දාන්න පුළුවන්. මේ අයුරින් ආණ්ඩුවේ කාර්යභාරයන් පෙන්වා දිය හැකිය. මේ වගේ නිගමනයක් අවසන් වශයෙන් දාලා පුතේ පිළිතුර අවසන් කරන්න. පිළිතුරක මම ඔයාලට කියලා දීලා තියනවා. පිළිතුරක පුතේ හැඳින්වීම තියෙන්න ඕන. ඊළඟට අන්තර්ගතයේ තියෙන්න ඕන. අවසන් වශයෙන් නිගමනයක් දාන්න ඕන. එතකොට තමයි ඒක සාර්ථක පිළිතුරක් වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් පුතේ මේ ප්‍රශ්න වලට මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම උත්තර ලියන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. වටිනා කියන වීඩියෝස් ඔයාලට ගේනවා. ඒ වගේම මතක් කරන්න ඕන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පුරවැසි විෂය කරන දරුවන් වෙනුවෙන් මම මගේ channel එකෙන් live වීඩියෝ මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන මාසේ ඉඳලා එයාලා වෙනුවෙන් 10 11 ශ්‍රේණියේ පාඩම් මාලාව මගේ channel එක ඔස්සේ මම live දෙන්න කල්පනා කරා. ලබන මාසේ ඉඳලා ඒ වැඩේ සිද්ධ වෙනවා. ඉතින් ඔයාලගේ නංගිලා මල්ලිලා ඉන්නවනම් ඒ වගේම දන්න නංගිලා මල්ලිලා ඉන්නවනම් මගේ channel එක ගැන කියලා එයාලව දැනුවත් කරන්න. මම ඒක සමාජ සේවයක් විදිහට තමයි කරන්න හිතන් ඉන්නේ. O level කරන අපේ දරුවෝ වෙනුවෙන්. ඉතින් එයාලව මේ ගැන දැනුවත් කරන්න පුතේ. ඒ වගේම අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට තියෙන ගැටලු මොනවද කියලා comment එකක් විදිහට දාන්න. මම comment වලට reply කරනවා. ඒ වගේම ඔයාලට පුළුවන් පුතේ ලබන මාසෙ ඉඳලා අලුතින් class පටන් ගන්නවා 2026 2027 උසස් පෙළ ලියන ළමයි වෙනුවෙන් මම අලුතෙන්ම ලබන මාසේ ඉඳලා ක්ලාස් පටන් ගන්නවා. ලබන මාස මුල සිට ඔයාලට පටන් ගන්නවා. මොකද දැනට පටන්ගෙන තියෙන ක්ලාස් වල විෂය නිර්දේශයේ භාගයකට වඩා ඉවරයි. එතකොට ඒකට ඔයාලට සම්බන්ධ වුණොත් එහෙම ඔයාලට ලොකු අසාධාරණයක් වෙන්නේ. ඒ නිසා මම කල්පනා කරා ලබන මාසේ ඉඳලා මුල සිට 2026 2027 A level කරන දරුවන්ට නැවත පන්ති දෙකක් ආරම්භ කරන්න. ඔබට තවමත් පරක්කු නැහැ. ඒ ක්ලාස් වලට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. එහෙම සම්බන්ධ වෙන්න කැමති දරුවෝ ඉන්නවනම් 0722 28 46 718 කියන නම්බර් එකට ඔයාලගේ උසස් පෙළ කරන වර්ෂයයි
නමයි සඳහන් කරලා WhatsApp message එකක් යොමු කරන්න. ඊට පස්සේ මම ඔයාලව අදාළ group වලට යොමු කරන්නම්. ඒ වගේම මතක් කරන්න ඕන ලබන මාසේ ඉඳලා පටන් ගන්න ක්ලාස් වල ඔබට හම්බ වෙන දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි පුතේ ඒ වගේම මතක් කරන්න ඕන ලබන මාසේ ඉඳලා ආරම්භ වෙන ක්ලාස් වලින් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ ටිකක් තියෙනවා. එකක් තමයි පුතේ සෑම දරුවෙක් කෙරෙහිම මම අවධානය යොමු කරනවා. හැම දරුවෙක්ගෙම මම අහනවා තේරුණාද කියලා අහනවා. මගේ ක්ලාස් වලට එන ළමයි දන්නවා මම ළමයි 25ක් හිටියත් 30ක් හිටියත් ඒ අයගෙන් පුතේ තේරුණාද කියලා අහනවා. ක්ලාස් වලට දැනට සහභාගී වෙලා ඉන්න දරුවෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් විදියට දාන්න. මම හැමෝගෙම එහෙම අහනවා. ඒ වගේම ඔයාලට හම්බෙන තව ප්‍රතිලාභයක් තමයි පුතේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඔබට නිවසටම හම්බ වෙනවා. ඒ වගේම පුතේ ඔයාලට පාඩම් වලට අදාළ ටියුට්ස් ලැබෙන්න සලස්සනවා. ඒ වගේම ඔයාලට රෙකෝඩින් පහසුකමත් හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට ප්‍රශ්න වලට පිළිතුරු ලියවනවා. ඒ වගේම පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. ඒ වගේම විෂය නිර්දේශය මුල සිට ආවරණය කරනවා. එක් පාඩමෙන් අහන්න පුළුවන් ප්‍රශ්න පිළිබඳවත් මම එහිදී ඔබව දැනුවත් කරනවා. දැනටමත් මගේ ක්ලාස් වෙන දරුවෝ දන්නවා. ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් හම්බෙන් හරි පුතේ කමෙන්ට් එකක් දාන්න අනිත් දරුවන්ට දැනගන්න. ඉතින් ඔයාලට සම්බන්ධ වෙන්න අවශ්‍යයි නම් 072 28 46 718 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙනම් පුතේ අදට සමු අරන් යනවා. අපි ඊළඟ දවසේ තවත් මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කරමු.